හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අයිබෝන් පිළිවන්න ජෙම්ජා YouTube channel එකත් වල හැම දෙනෙක්ම අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මල් ළඟ තියෙන tab 60 Pro කියන මෙන්න මේ Black View tab එක ගැන. ඉතින් වැඩි කතාවක් නෑ අපි unbox කරලා එතනින් එහාට මේ tab එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ tab එක මොන වගේ කෙනෙක්ටද සුදුසු? මෙන්න මේ දේවල් අපි මේ වීඩියෝ එක හරහා කතා කරලා බලමු. වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි. ඉතින් අපි ටැබ් එක අතර ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් උඩින් tab 60 Pro කියලා. ඒ වගේම තමයි උඩින් බලා ගන්න පුළුවන් 1 to 8GB storage එකක් වගේම 4GB RAM එකක් තියෙනවා කියලා. මේක අපිට 8GB වෙනකන් expand කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපිට පැත්තෙන් බලා ගන්න පුළුවන් black view කියන එක. ඒ වගේම තමයි අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් black view කියලා. ඊට අමතරව මෙන්න මෙතන details කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට පැත්තට ගත්තාම tab 60 Pro කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපේ මේ box එකට එන අපිට free හම්බෙන mouse එක, keyboard එක, ඒ වගේම තමයි back cover එක, tempered glass එක, touch pen එක වගේම earphone එක. හරි, ඔන්න ඔය ටික තමයි අපිට box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක unbox කරලා ඉමු. මෙන්න මේ වගේ තමයි අපිට ටැබ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ටැබ් එකේ මම මේ වෙනකොට ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහලා තමයි තියෙන්නේ. ඒක හින්දා තමයි ඒක ස්ටික් එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේ ටැබ් එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඉතුරු ටික ගැන බැලුවොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් අපේ වයර්ලස් කීබෝඩ් එක. ඒ වගේම තමයි අපේ පේපර් බුක් එකක් බලා ගන්න පුළුවන් අපිට. ඊට අමතරව අපිට වයර්ලස් මවුස් එක බලා ගන්න පුළුවන්. මේක අපිට බැටරි වලින් තමයි වැඩ කරන්නේ. එතකොට අපේ කීබෝඩ් එකට අපේ charge එක හරහා අපිට ඒක charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ charge එක විදියට හම්බෙන කේබල් එක type C කේබල් එකක් තමයි අපිට හම්බෙන්නේ. මෙන්න මේ විදියට type C කේබල් එකක්. ඒ වගේම තමයි අපිට ඩොග් එකක් මේකෙදි හම්බෙනවා. ඩොක් එක වගේම අපිට ඉයර්ෆෝන් එකක්, ඒ වගේම ටච් පෙන් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට SIM remove කරන tool එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි යමු ඊළඟ වැඩේට. ඒ තමයි අපේ ටැබ් එක ගැන කතා කරන්නේ. අපි මේක මේ විදිහට on කරගමු. on කර ගද්දී අපිට black view කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි powered by Android කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙන්න මේ වගේ ලස්සන ඇනිමේෂන් එකක් එක්ක තමයි black view කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතනින් ඉස්සරහට ගිහින් බලමු මොනවද කරන්න තියෙන දේවල් කියලා. අපි මේක සෙටප් කරගෙන ඉමු. ටැබ් එක අතර ගත්තට පස්සේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 10.1ක ඩිස්ප්ලේ එකක්. එතකොට මෙන්න මේ ඩිස්ප්ලේ එක හැදිලා තියෙන්නේ IPS LCD පැනල් එකකින්. ඒ වගේම තමයි අපිට මෙන්න මෙතන බලාගන්න පුළුවන් වෙනවා සෙල්ෆි කැම් එක. සෙල්ෆි කැම් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ 5MP සෙල්ෆි කැමරා එකක්. සාමාන්‍යයෙන් අපි ගන්න ටැබ් එක ගොඩක්ම quality එකකින් අපිට pictures බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මෙන්න මේ පැත්තට ගියොත් එහෙනම් අපිට බලාගන්න පුළුවන් home button එක. ඒ වගේම තමයි volume වැඩි සහ අඩු කරන button. මෙතන අපිට මයික් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ පල්ලෙහාට આવොත් මුකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් අපිට ස්පීකර්ස් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ විශේෂත්වය තමයි අපිට ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් charging port එක වගේම අපිට SIM එක දාගන්න අවශ්‍ය වෙන තැන අපිට මෙන්න මෙතන slot එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපේ ටැබ් එකේ පිටිපස්සට බැලුවාම මෙන්න මේ වගේ එතකොට කැමරා එක පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කැමරා සෙටප් එකක්. මෙතන තියෙන
කැමරා සෙටප් එකේ AI කියලා බලාගන්න පුළුවන්. එතකොට මේ කැමරා එක ගැන කතා කරොත් එහෙම අපිට මේන් කැමරා එක 8MP මේන් කැමරා එකක් විතරයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් ටැබ් එකේ black view කියලා මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මෙන්න මේ වගේ තමයි අපිට පිටිපස්සේ බලාගන්න පුළුවන් වෙන්නේ. අපි ටැබ් එක ඕපන් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ දැම්ම මෙතන පොඩ්ඩක් පාවිච්චි කරලා බලලා තියෙන්නේ ඇප් කිහිපයක් දාලා try කරලා බලලා තියෙන්නේ. එතකොට අපි මේකේ settings වලට ගියොත් එහෙනම් අපිට බලාගන්න පුළුවන් මේකේ අපිට මේකේ process එක මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්. ඊට අමතරව අපිට බලාගන්න පුළුවන් මේකේ battery capacity එක මිලියම්පියර් hour 7700ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම තමයි display size එක තියෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් RAM එක 4GB තියෙන්නේ. ඒ වගේම අපිට ඒක අප්ඩේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට 8GB දක්වා. ඒ වගේම තමයි මේකේ OS එක බලාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට OS එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපිට මේකේ PC mode කියලා එකක් තියෙනවා. මෙන්න මේක ඔන් කරාට පස්සේ අපිට බලාගන්න පුළුවන් සාමාන්‍ය PC එකක් වැඩ කරනවා වගේ මෙන්න මේ විදිහට PC mode enter කියලා. එතකොට අපිට සාමාන්‍ය PC එකක් වගේ තමයි අපිට මේක බලාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට PC mode එකක් අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒ වගේම තමයි මේක ඩිස්ප්ලේ එකේ quality එක පොඩ්ඩක් සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට නිකන් ටෙස්ට් කරලා බලමු. ඒ එක්කම තමයි මේකේ sound වල quality එකක් මට බලා ගන්න පුළුවන්. ඔයාලට සම්පූර්ණ quality එක නම් ඉතින් ඇහෙන්නේ නැහැ. අපි නිකන් try කරලා බලමු. ඉතින් මේකදී ඔයාලට සම්පූර්ණ quality එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මගේ mic එකකින් input එක දෙන්නේ. එතකොට ඔයාලට sound එකේ quality එක නම් බලා ගන්න බෑ. ඒ වගේම තමයි video එකේ quality එකත් 100%ක් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැබැයි දල idea එක ගන්න මම මේ විදිහට ඔයාලට පෙන්නනවා. ඒ වගේම තමයි අපි මේකේ කැමරා එකේ quality එක මෙන්න මේ විදිහට නිකන් ටෙස්ට් කරලා බලමු. ඒ වගේම තමයි අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් කැමරා එකේ මේන් කැමරා එකේ quality එක. මම මේ ෆොටෝස් ඔයාලට බලා ගන්න මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ෆොටෝස් මම sample ෆොටෝස් කිහිපයකුත් දාලා තියන්නම් මේකෙන් ගත්ත. මෙන්න මේ විදිහට තමයි ඔයාලට sample ෆොටෝස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ටැබ් එකේ බර ගැන කතා කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ බර ග්‍රෑම් 543ක් වගේ බරක්. ඒ වගේම තමයි අපිට මෙන්න මේ කීබෝඩ් එක හරහා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපේ මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතන මේ මවුස් එකට බැටරි දාලා නැහැ. අපිට බැටරි දැම්මොත් අපිට මෙන්න මේ වගේ බැටරි දෙකක් දැම්මොත් අපිට මේ මවුස් එකත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ කීබෝඩ් එකට බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒක පුළුවන්කම තියෙනවා අපේ චාර්ජින් කේබල් එක හරහා මේක චාර්ජ් කරගන්න. ඒ කියන්නේ අපිට මේ කීබෝඩ් එක පාවිච්චි කරන්න අපිට බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ. චාර්ජ් එක හරහා අපිට මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙන්න මේ ටච් පෙන් එක හරහා මේක අපිට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ස්මූත් විදියට මේක මෙන්න මේ විදියට පාවිච්චි කරන්න පුළුවන් අපේ ටච් පෙන් එක. අපි ඊළඟට බලමු මේ ටැබ් එක මොන වගේ ප්‍රයිස් එකක්ද වෙන්නේ කියන එක ගැන. මේක මම නම් ගත්තේ රුපියල් 44000ක් වගේ මුදලකට. හැබැයි අපිට බලා ගන්න පුළුවන් මාකට් එක තුල 42000ට තියෙනවා 43000ට තියෙනවා. සමහර වෙලාවට 45000 වගේ මුදල් වලටත් මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රයිස් එකත් එක්ක බැලුවාම අපිට මේ හම්බෙන දේවල්, ඒ කියන්නේ අපිට මවුස් එකක් හම්බෙනවා, කීබෝඩ් එකක් හම්බෙනවා, බැක් කවර් එකක් හම්බෙනවා, ටෙම්පර්ඩ් ග්ලාස් එකක් හම්බෙනවා. ඒ වගේම තමයි අපිට මෙන්න මේ වගේ ටච් පෙන් එකක් හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මෙන්න මේ වගේ චාර්ජින් කේබල් එක, ඩොක් එක, ඉයර්ෆෝන් එක මෙන්න මේ හැම දෙයක්මත් එක්ක තමයි අපිට මේක මිලදී ගන්නදී ලැබෙන්නේ. ඒකත් එක්ක බැලුවාම අපිට මේකේ මේ දේවල් එක ගිහාම මේක රුපියල් 10000ක් වගේ මෙන්න මේ දේවල් වලටම වැය වෙනවා. මොකද මෙතන ගොඩක් අයිටම් තියෙනවා. ඊට අමතරව අපේ ටැබ් එකත් එක්ක ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රයිස් එකට සාපේක්ෂව හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේමයි මේක දැන් මං
සාමාන්‍යයෙන් ටිකක් පාවිච්චි කරලා ඇප්ස් කිහිපයකුත් දාලා තියෙන්නේ. මම මේ ඇප්ස් කිහිපයත් පොඩ්ඩක් රන් කරලා බලලා තියෙන්නේ. තාම නම් ලැග් එකක් ආවේ නැහැ. මගේ යූසර් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් සමහර විට බලා ගන්න පුළුවන් වෙයි. මේකේ මොනක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් මම වීඩියෝ එකක් දානවා. මොකද මමත් මේක ගත්තේ පොඩ්ඩක් මගේ Zoom ක්ලාස් වලට එහෙම නැත්නම් මගේ ක්ලාසස් කිහිපයකට. එතකොට මේක මම රෙකමන්ඩ් කරනවා ක්ලාස් පාවිච්චි කරන්න ඕන නම්, ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාසස් වලට පාවිච්චි කරන්න ඕන නම්, එහෙම නැත්නම් YouTube වීඩියෝස් ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ වගේ පොඩි දේවල් කිහිපයකට තමයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයත් ඔන්ලයින් ක්ලාසස් වලට නම් එහෙම නැත්නම් මූවිස් බලන්න නම් ඒ වගේම තමයි මේකේ මියුසික් අහන්න නම් මෙන්න මේ වගේ දේවල් කිහිපයකට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ටැබ් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක රුපියල් 42000 43000 සාමාන්‍යයෙන් 45000 වගේ රේන්ජ් එකක් ඇතුලේ මේ ටැබ් එක මිලදී ගන්න.